2026 වසරේ මාර්තු මාස 31 වන දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සොයා යාම ග්‍රන්ථය එළිදැක්වීමේදී නාවික හමුදාවේ ලුතිනන්ට් කමාන්ඩර්වරයෙකු ඩී.කේ.පී. දසනායක ආරාධිත දේශයකයෙකු වශයෙන් ගෙන්වාගෙන රංගපානු ලැබුවේ කුමන භූමිකාවක්ද? ඊයේ දිනේ එනම් 2026 වසරේ මාර්තු මාස 31 වන දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සොයා යාම ග්‍රන්ථය එළිදක්වන ලද උත්සවයේදී හිටපු නාවික හමුදාවේ ලුතිනන්ට් කමාන්ඩර්වරයෙකු ඩී.කේ.පී. දසනායක නම් නිලධාරියා විසින් 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු දෙමළ ඩයස්පෝරාවේ ඌමනාව මත කිසිදු පදනමකින් තොරව රාණවිරු දඩයමක් ලෙස ඔහුව අත්අඩංගුවට ගන්නා ලද බව ප්‍රකාශ කරමින් LTT සංවිධානය පරාද කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව එම සංවිධානයට ආයුධ ලැබෙන මාර්ගයේ වූ ආයුධ රැගෙන පැමිණි LTT බෝට්ටු ගිල්වා දැමීම නිසා නාවික හමුදාව සමග LTT සංවිධානය හා දෙමළ ඩයස්පෝරාව දැඩි වෛරයකින් පසු නිසා ඔහුව නිරපරාධී අත්අඩංගුවට පත් වූ බව ප්‍රකාශ කරමින් එම ශාලාවේ රැස්ව සිටි බහුතර සිංහල බෞද්ධ වර්ගවාදී අය අමන්දානන්දයට පත් කරමින් වහසි බස් දොඩමින් මුසා බස් දොඩන ලදී. කප්පම් ගැනීම සඳහා තරුණයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් එම අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපියන් අදාළ අංශ වෙත කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදුවෙමින් පැවති අතර රාජපක්ෂ යුගයේ රණවිරු ලේබලයට මුවා වී ඕනෑම අපරාධයක් කිරීමෙන් වහන් වී සිටිය හැකි බව මොහු සිතා සිටින ලදී. එහෙත් මොහුට විරුද්ධව මේ අතුරුදන් කිරීම සම්බන්ධ තොරතුරු එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන්නේ ඒ කල නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසිනි. නමුත් පසුව වසන්ත කරන්නාගොඩ ඩී.කේ.පී. දසනායක බේරා ගැනීම සඳහා කරන්නාගොඩගේ භාර්යාවගේ දැඩි ඇවිටිලි නිසා කටයුතු කරන්නට සිදුවිය. එහෙත් 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු කරන ලද විමර්ශනවලින් දසනායකගේ නායකත්වයෙන් යුතු නාවික හමුදා කණ්ඩායමක් මගින් මෙම තරුණයන් 11 දෙනා කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය ගන් සයිට් කඳවුර තුල රඳවාගෙන සිටි බවටද ඇසූ දුටු සාක්ෂිකරුවන් පවා ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලදී. පසුව වැඩේ අත්තටම හසුවීමෙන් අනතුරුව විදේශගත වීම සඳහා සූදානම්ව සිටි මෙම තරුණයන් 11 දෙනා අතුරුදන් කර ඇත. රාජපක්ෂ යුගයේ ඕනෑම කුපාඩිකමක් මිනීමැරුමක් ස්ත්‍රී දූෂණයක් අපරාධයක් කර රණවිරු යයි ගැලවී සිටියද මෙවන් අපරාධකාරයින් නීතියේ රැහැනට හසු කර නොගත යුතු බවද මෙම දසනායක ප්‍රකාශ කරන්නේ. මෙවන් තරුණයන් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පමණක් නොව කප්පම් ගැනීම් රාශියක්ද මොවුන් සිදු කර ඇති බව සිහියට ගනිමිනි. මෙවන් අපරාධ චෝදනා ලැබූ අය සිය කෘත්‍ය ජනගත කිරීමේ අවස්ථාවේ දේශකයෙකු වශයෙන් සහභාගී කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් වේ. නැවතත් මේ ආණ්ඩුව පැමිණීමෙන් පසුවද රණවිරු දඩයම නැවතත් සිදු කරන බවටත් මෙම දසනායක විසින් ප්‍රකාශ කරන ලදී. රණවිරුවෙක් කිසිදා අපරාධකරුවෙක් විය නොහැකි බව අපි ඔහුට පවසන්නෙමු.